නුවර මහරෝහල අස්සෙන් මැද්දෙන් ෂෝට් කට් එකක් යන්න ගිය ජගත් මනුවරණ මන්ත්‍රීවරයා සිකියුරිටි එකෙන් අහන්නේ මම මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඇයි තමුසලා ඒක දන්නේ නැද්ද කියලා. මේක ගැන හොයලා බලපුවම මට ඇත්තටම හිතුනේ ජගත් මනුවරණගේ අම්මා ජගත් මනුවරණ ඉපදිච්ච ගමන් බෙල්ල මිරිකලා ඇයි ඉස්පිරිතාලේ කානුවට නොදැම්මේ කියලා. අයබෝන් බොහොම ආදරෙන් පිළිගන්නවා පොයින්ට් ඔෆ් චාණක්‍ය YouTube නාලිකාවට. අපි එදිනදා සමාජයේ එමෙත කාලීන සමාජ ආර්ථික දේශපාලන සිදුවීම් ගැන විමසුමකට තමයි ලක් කරන්නේ. අද දවසේ මේ වැඩසටහන පටිගත කරන දවස වෙනකොට සමාජයේ බොහොම කතා බහට ලක් වෙච්ච කාරණාවක් තිබ්බා. අපි මේ ආණ්ඩුව රටේ අතිබහුතරය ජනතාව අනුර කුමාර ජනාධිපතිවරයාට හා මේ ආණ්ඩුව බලයට පත් කරගත්තේ සිස්ටම් චේන්ජ් එකකට. අපිට ප්‍රශ්න තිබ්බා. මේ පවතින ක්‍රමවේදය තුළ අපි කියන අපි 1948 නිදහස් වුණේ. ඒ නිදහස ලැබපු දවසේ ඉඳලා සරලව ගත්තාම එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඊට පස්සේ පොදු ජන එක්සත් පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය මේ විදිහට විවිධාකාරයේ කට්ටිය තව ආසන්න වශයෙන් ගත්තාම යහපාලන ආණ්ඩුව මේ වගේ ආණ්ඩු ගණනාවක් මේ රට පාලනය කරලා මේ රට අගාධයටම වැටිලා තියෙන්නේ. පිරිහිලා තියෙන්නේ. ඒක ආර්ථික වශයෙන් පිරිහිලා, සමාජීය වශයෙන් පිරිහිලා, දේශපාලනික වශයෙන් පිරිහිලා. මේ හැබැයි අපිට සිද්ධ වුණා මේ කාලය තුල මේ පවතින ක්‍රමයෙන් තමයි කෙනෙක්ව බලයට පත් කරන්න ඕන. එහෙම නැතුව අපිට හොඳ දේශපාලකයෙක් ස්වීඩන් වලින් හෝ ස්විට්සර්ලන්තයෙන් හෝ කැනඩාවෙන් හෝ රුසියාවෙන් හෝ චීනයෙන් හෝ ආනයනය කරලා අපේ රට පාලනය කරන්න තියත් තිබෙන්නේ නැහැ. අපිට මේ රට පාලනය කරන්න තිබෙම මේ රටේ දේශපාලනික මැතිවරණ වලට ඉදිරිපත් වෙන දේශපාලකයන් අතරින් කෙනෙක් තමයි අපිට තෝරගන්න තිබ්බේ. මේ රටේ ජනතාවට තෝරගන්න තිබ්බේ. අපිට වෙන පිටින් ගේන ක්‍රමයක් තිබ්බේ නැහැ. හැබැයි මේ ක්‍රමය ජරාජීර්ණ වෙලා මේ රට කඩා වැටිලා අස්ථාවර වෙච්ච අවස්ථාවක් උදා වෙච්ච අපිට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ NPP එය කියනවා අපි මේ සිස්ටම් එක චේන්ජ් කරනවා. එතකොට මේ සිස්ටම් එක චේන්ජ් කරනවා කියන අදහස ජනතාවට වැටීමත් එක්කම පැරණියන් කෙරෙහි නම් වශයෙන් ගත්තාම මහින්ද පාලනය, සිරිසේන පාලනය, රනිල් පාලනය, චන්ද්‍රිකා පාලනය, JR පාලනය මේ සියල්ල කෙරෙහි කලකිරී සිටි පොදු මහ ජනතාව JVP එක ප්‍රමුඛ NPP එක වටා එකතු වෙනවා. ඒක තමයි ඇත්ත කතාව. අපි මුලපටන්ම කිව්වා මේ මැතිවරණයේදී අනුර කුමාර දිසානායක ජනාධිපති වෙන්නේ හෝ NPP ආණ්ඩුවක් බලයට පත් වෙන්නේ මේගොල්ලන්ගේ හොඳ හින්දා නෙවෙයි අර පහුගිය ඈයන්ගේ තියෙන නරක නිසා කියන එක. අදටත් ඒ කියමන වළංගු. ඒ වළංගුතාවය තහවුරු කරන සිද්ධියක් ගැන තමයි අද දවසේ අපිට කතා කරන්න වෙලා තියෙන්නේ. ඒ තමා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවරණ මහත්තයා ගැන. නුවර මහරෝහල අස්සෙන් මැද්දෙන් ෂෝට් කට් එකක් යන්න ගිය ජගත් මනුවරණ මන්ත්‍රීවරයා සිකියුරිටි එකත් එක්ක රණ්ඩු කරලා තියෙනවා ඔහුට එසේ යාමට නොදීම ගැන. එහෙම පාරක් නෑ එතන. හැබැයි රෝහලේ කටයුතු සිද්ධ වෙන අතරේ ඔය රෝහලේ ගේට්ටු දෙකකින් අතර ගියාම සාමාන්‍ය ට්‍රැෆික් එකට අවුල වී යන්න පුළුවන්කමක් තියෙනවා එහා පැත්තට. ඕක තමයි කතාව. ඕක සාමාන්‍ය ජනතාව බොහොම මේ රෝහලට යන විදිහට ගිහිල්ලා මේ ගේට්ටු වලින් දෙකෙන් මාරු වෙනවා. මේ ෂෝට් කට් එක පාවිච්චි කරන්න ගිය ජගත් මනුවරණ මන්ත්‍රීවරයාට ආරක්ෂක නිලධාරීන් රෝහලට තුල්ලෙන්න දෙන්නේ නැහැ. කො මේ ගේට්ටු හරහා යන්න දෙන්නේ නැහැ. මේ ගැන උරණ වෙන ජගත් මනුවරණ මන්ත්‍රීවරයා සිකියුරිටි එකෙන් අහන්නේ මම මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඇයි තමුසලා ඒක දන්නේ නැද්ද කියලා. දැන් හරිනේ කතාව.
මම නැවතත් මතක් කරනවා මේ රටේ ජනතාව NPP එක තෝරගත්තේ NPP එකේ ඉන්න උන්දලාගේ හොඳ හින්දා නෙවෙයි. කලින් උන්දලාගේ නරක හින්දා. උන්ව එලවන්න ඕන හින්දා NPP එකට ඡන්ද දුන්නේ. මේ තමයි ඒ සිදුවීමට ඒ මතය සාධාරණීකරණය කරන එක සිද්ධියක්. ජගත් මනුවර්ණ ගැන ගත්තහම ගවේෂණශීලී මාධ්‍යවේදී කීර්ති රත්නායක මහත්තයාගේ Facebook පිටුවේ තියෙනවා ජගත් මනුවර්ණ ගැන සටහන. අපි ඒකත් අහලා බලමු. 2015 රාජපක්ෂ විරෝධී රැල්ලෙන් ගොඩ ගිය දේදුණු විප්ලවය මුදල් කොට ටෙලි ගහපු ටෙලිමුවාවෙන් බඩු ගහපු 2025 මාලිමා රැල්ලෙන් පාර්ලිමේන්තු ගිය ජගත් මනුවර්ණ වැනි ත්‍රාඩයන්ගේ රටට සිදුවන යහපත කුමක්ද? එදා අතේ සතේ නැතුව වේලුණු මොවුන් අද චිත්‍රපටි ගහන ව්‍යාපාරිකයෙක්. පික්පොකට් ගහලා මෙන්න හොරෙක් කියලා දුවන එකා සහ මූ අතර වෙනස කුමක්ද? තව කෑල්ලක් තියෙනවා. මේ සටහන සම්බන්ධයෙන් උඹත් පුළුවන් නම් සජබේ ගෝත චරිත අබේසිංහ වගේ සල්ලිල්ලා කොළ කෑල්ලක් කියවපන්. හරි මම දෙන්නම් සල්ලි මේන් කියලා. මේ තමයි NPP එකේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සම්බන්ධයෙන් ගවේෂණශීලී මාධ්‍යවේදී කීර්ති රත්නායක මහත්තයාගේ කියවීම. ඔව් නිකමට හොයලා බලමු මහනුවර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට ආව ජගත් මනුවර්ණ පාර්ලිමේන්තුවට එන්න කලින් රටේ ජනතාවට නෙවෙයි මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට කරපු ජනතා සේවය මොකක්ද කියලා නෑ. පහුගිය ගෝඨාභයගේ ආණ්ඩුවේ පාර්ලිමේන්තුවට කීවේ පොල්ලෙලික් ගහගෙන ආවා කියලානේ. 69 ලක්ෂයක් ඡන්දෙ දීලා පොල්ලෙලික් ගහගෙන ආවා කියලා තමයි එදා කිව්වේ. NPP ආණ්ඩුව එකක් පොල්ලෙලි කජුලෙලි තමයි ඔය ගහගෙන ඇවිල්ලා තියෙන්නේ. රටේ ජනතාවට වැඩක් කරපු මිනිස්සු නෙවෙයි. ඔය විදිහට තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරෙන් හිස උදුමාගෙන ආරක්ෂකයන්ට හා පොලිස් නිලධාරීන්ට තග දානවා නම් NPP ආණ්ඩුවේ ඉන්න മന്ത്രിවරුන්ගේ පරණ මර්වින් සිල්වාගේ ඇති වෙනස මොකද්ද? දෙකම එකයි. මොලේ නැති උද්දච්ච මොඩෙව්. හරි ඔය ඇවිල්ලා තියෙන්නේ කිසිම සමාජයෙන් තැනක් හම්බෙච්චි නැති සමාජයේ කිසි තනතුරක් දරපු නැති මිනිහෙකුට එක පාරටම පාර්ලිමේන්තු මන්ත්‍රීකමක් හම්බුනාම අර අපේ පැරණි කතාවක් තියෙන්නේ කටුස්සගේ කරේ රත්තරන් බැඳ වගේ කියලා. ඔන්න ඔය වගේ දෙයක් තමයි වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ තමන්ට තියෙන උද්දච්චකම තනතුරේ හිස උදුමා ගැනීම හැර වෙන දෙයක් නෙවෙයි. ඉතින් මෙහෙමනම් NPP ආණ්ඩුවේ മന്ത്രിවරු හැසිරෙන්නේ අනුර කුමාර ජනාධිපතිතුමනි සිස්ටම් චේන්ජ් කරනවා කියන්නේ නම් බොරු. ඒ විතරක් නෙවෙයි මේ සිදුවීම මට කන වැකුණාම මේක ගැන හොයලා බලපුවම මට ඇත්තටම හිතුනේ ජගත් මනුවර්ණගේ අම්මා ජගත් මනුවර්ණ ඉපදිච්ච ගමන් බෙල්ල මිරිකලා ඇයි ඉස්පිරිතාලේ කානුවට නොදැම්මේ කියලා. හොඳට මතක තියාගන්න. ජගත් මනුවර්ණ විතරක් නෙවෙයි මේ ආණ්ඩුවේ එහෙම තව ඕන තරම් කට්ටිය ඉන්නවා. ඒගොල්ලන්ට කියන්න තියෙන්නේ අනේ මේ රටේ ජනතාව පව්.